සෝ ගයිඩ්ස් අද වීඩියෝ එකකට අපි කතා කරන්න යන්නේ ඉන්කම් එකක් හොයාගන්න, ඉන්වෙස්ට් එකක් කරලා වැඩක් කරන්න, ඒ වගේම ඉන්වෙස්ට් නොකර වැඩක් කරන්න කැමති කෙනෙක් විදිහට ඔයාලට ගැලපෙන තවත් සයිට් එකක්. මේ වීඩියෝ එකේදී මම ඔයාලට මේ සයිට් එක රිවිව් කරන්න කලින් මම මේ සයිට් එකේ වැඩ කරලා ඩේ ඉන්කම් එකක් ටාස්ක් කරලා ඩේ ඉන්කම් එකක් විඩ්‍රෝ එකක් දාගත්තා. මොකද ඔයාලට පෙන්වන්න ඕන හින්දා. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා අපි තවදුරටත් කතා කරන්න කලින් ඔයාලට මේ විඩ්‍රෝ එකක් මේ සයිට් එක හරහා කරන්න පුළුවන් කියන ප්‍රූෆ් එක අයිඩෙන්ටිෆයි කරගන්න හරියට මම පෙන්නලා ඉන්නම්. මම විඩ්‍රෝ එකක් ගත්ත එක, එතකොට මගේ බැංක් එකට මේ විඩ්‍රෝ එක වැඩලා තියෙන එක මම ඔයාලට පෙන්නලා ඉන්නම්. වීඩියෝ එකට ගිහිල්ලා මේ සයිට් එක ගැන කතා කරන්න කලින්. ඉතින් ඔයාලා දකින්න ඇති මම අද ගෙනල්ලා තියෙන මේ සයිට් එකෙන් මම කොහොමද විඩ්‍රෝ එකක් හරියට මගේ account එකටම දාලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් අය ට්‍රස්ට් කරන්න පුළුවන් විදිහට විඩ්‍රෝ එකක් කරපු එකක් ගේන්න කියලා රික්වෙස්ට් කරනවා. ඉතින් ඒ හින්දා තමයි මම වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට මේ සයිට් එක ගැන තියෙන ට්‍රස්ට්ෆුල් රේට් එක වැඩි කරන්න මේ විදිහට මම විඩ්‍රෝ එකක් දාගත්තක් ගෙනාවේ. ඉතින් ඔයාලටත් පුළුවන් ওই විදිහට මේ සයිට් එක හරහා සාර්ථකව වැඩ කරලා විඩ්‍රෝ එකක් ගන්න. හැබැයි මේ සයිට් එකේ වැඩ කරගෙන යද්දි ඔයාලට ක්‍රම දෙකකට තමයි මේක වැඩ කරන්න එන්නේ. ඔයා ඉන්ටර්න් කෙනෙක් විදිහට වැඩ කරද්දි ඔයාලට පොඩි ඉන්කම් එකක් ගන්න පුළුවන්. ටාස්ක් කීපයක් කරලා පොඩි ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඒක බැංක් account එකට විඩ්‍රෝ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට membership එකක් අරගෙන ඒ විදිහට ඔයාට මේ සයිට් එක හරහා ඉන්වෙස්ට් එකක් කරලා දිගටම වැඩ කරගෙන යන්නත් පුළුවන්. අපි මුලින්ම කතා කරලෙමු මේකේ membership එකක් ගන්න කලින්. මේකේ account එකක් හරියට හදාගන්නේ කොහොමද? එතකොට account එකක් හදාගෙන ඔයා විඩ්‍රෝ එක දක්වා මේක වැඩ ටික කරගෙන යන්නේ කොහොමද? ටාස්ක් එකක් කම්ප්ලීට් කරන තැනට ඔයාගේ ටාස්ක් ටික හදාගන්නේ කොහොමද? ඒ ටික මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්න. අපි බලමු ඒ ටික මුලින්ම බලලා පස්සේ අපි කතා කරමු. ඔයා මේක ඉන්ටර්න් කෙනෙක් විදිහට වැඩ කළා ඉන්වෙස්ට් එකක් නැතුව ඔයාට ඉන්කම් එකක් ගන්න පුළුවන් ක්‍රමයයි. ඊට පස්සේ ඔයාට membership එකක් හදාගෙන ඉන්වෙස්ට් එකකින් පස්සේ මේක වැඩ කරගෙන යන්න පුළුවන් ක්‍රම ගැන අපි ඊළඟට කතා කරමු. ගයිස් අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මෙන්න මේ Maxapp කියන සයිට් එක ගැන. ඉතින් මේ සයිට් එකේ ලින්ක් එක මම ඔයාලට පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් බොක්ස් එකේ පින් කරලායි දාලා තියන්න. ඉතින් ඔයාලට ඔය විදිහට ලින්ක් එකෙන් ආවට පස්සේ ක්ලික් කරාම ඔය විදිහට සයිට් එකට බෑකප් වෙනවා. ඉතින් සයිට් එකට ගියාට පස්සේ ඔය විදිහට ඔයාගේ මොබයිල් නම්බර් එක උතන්ට ඇඩ් කරන්න තියෙනවා. මොබයිල් නම්බර් එක ඇඩ් කරලා ඔයාලට උතන්ට ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් මෙයාලා ඉල්ලනවා. ඉතින් ඔය පාස්වර්ඩ් එක ඇඩ් කරද්දී ඔයාලට මෙතනට නම්බර්ස් යූස් කරන්න පුළුවන්. ඒ වගේම කැපිටල් සිම්පල් අකුරු පාවිච්චි කරලා ඒ විදිහට account එක හදාගත්තට පස්සේ ඔය විදිහට ඔයාලට මේකේ ඩෑෂ්බෝඩ් එකට ලොග් අවුට් වෙනවා. ඉතින් ඔය විදිහට ඔයා සයිට් එකට ආවට පස්සේ ඔයාලට සයිට් එකේ account එක හදාගෙන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔය ටාස්ක් තියෙන තැනින් ඔයාලට ඔයාලගේ ඩේලි ටාස්ක් ටික උතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මගේ නම් බලා ගන්න වෙන්නේ නැහැ. මොකද මම මේ විදිහට ටාස්ක් ටික කම්ප්ලීට් කරලා තියෙන හින්දා. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා ඔයාලට කොහොමද මේ සයිට් එකේ හරියට මාගේ ප්‍රොෆයිල් එක account එක හදාගෙන verify ගේ ටික කරගන්න කියලා. ඉතින් ඔය විදිහට ඔයාලට සරලව මේ account එක හදාගන්න තියෙන ඉතින් account එක හදාගත්තට පස්සේ ඔයාලට ඉන්ටර්න් කෙනෙක් විදිහට කීපයක් ටාස්ක් කම්ප්ලීට් කරලා ටාස්ක් 10ක් වගේ දවස් දෙකක ඇතුළත ටාස්ක් 10ක් වගේ කම්ප්ලීට් කරලා ඔයාලට මේකේ වැඩ කරලා විඩ්‍රෝ එක දාගන්න පුළුවන්. ඒක උතන ඔයාගේ බැංක් account එක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ දැන් ඔයාලා ඉන්ටර්න් කෙනෙක් විදිහට විතරක් වැඩ කරන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් කොහොමද ඔයා ඉන්ටර්න් කෙනෙක් විදිහට වැඩ කරලා ඒ ගන්න ඉන්කම් එක හරියට විඩ්‍රෝ කරගන්නේ. ඔයාගේ බැංක් account මොනවද ඔයාලට උතනට ඇඩ් කරන්න පුළුවන්. එතකොට account එකටම හරියට ඇඩ් කරලා account card එක details ටික ඇඩ් කරලා විඩ්‍රෝ එක දාගන්නේ කොහොමද කියලා දැන් එහෙනම් ඔයාලට මම පෙන්නන්නම්. හරි දැන් අපි කතා කරමු කොහොමද විඩ්‍රෝ එක කරගන්නේ කියලා. ඉතින් ඔයාලට උතන බලා ගන්න පුළුවන් විඩ්‍රෝ අයිකන් එක තියෙනවා. ඉතින් විඩ්‍රෝ අයිකන් එක ක්ලික් කරලා පස්සේ විදියට කන්ෆර්ම් දීලා ඉස්සරහට ගියාම ඔයාලට උතනට ඔයාගේ නේම් එක ඇඩ් කරන්න වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට උතන බැංක් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ බැංක් එක ඔයා යූස් කරන account එක අදාළ බැංක් එක උතෙන් සිලෙක්ට් කරලා බැංක් එක දෙන්න. ඉතින් මම මෙතනදී සම්පත් බැංක් තියෙනවා මගේ account එක සම්පත් ඉඳලා ඊට පස්සේ ඔයාලට උතන පල්ලෙහින් බැංක් account එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් බැංක් account එක ඇඩ් කරද්දී ඔය විදිහට ක්ලික් කරාම ඔයාලට බැංක් account එක ඇඩ් කරන පොයින්ට් එකට ඔය විදිහට top up වෙනවා. ඉතින් මම ඔය විදිහට මගේ account number එක දීලා details දීලා බැංක් account එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් branch බැංක් එක දීලා තියෙනවා. ඉතින් ඒක මම කුරුණෑගල කියලා දීලා ඊට පස්සේ add it now කියන එක දෙනවා. ඉතින් add it now option එක දුන්නාට පස්සේ ඔය විදිහට ඔයාගේ account එක උතන්ට withdraw කරන්න පුළුවන් account එක add වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ඔය විදිහට ඔයාගේ withdraw amount එක select කරන්න. මට කියන්න බැරි වුණ දෙයක් තියෙනවා. මෙතන withdraw password එකක් ඔයා හදා ගන්න ඕනේ. ඔයා withdraw password එක හදා ගන්න කරන්න ඕනේ ඔයාගේ account එකට යන්න ඕනේ. ඉතින් ඔයාගේ account එකට ගියාට පස්සේ ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් withdraw password එකක් තියෙනවා. ඉතින් withdraw password එකට password කියන එක ක්ලික් කරලා ඔයා උතන්ට withdraw password එකක් දෙන්න. ඉතින් හැම වෙලේම මතක තියාගන්නවා withdraw password එක දෙද්දි ඔයා එක ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න. ඒ වගේම කාටවත් කියන්න නැතුව පාස්වර්ඩ් එක කම්ප්ලීට්ලි හදලා තියාගන්න. හරි ඒ විදිහට ඔප්ෂන් එක දුන්නාට පස්සේ ඔයාලට තියෙන්නේ විත්ඩ්‍රෝ ඔප්ෂන් එකට යන්න. විත්ඩ්‍රෝ ඔප්ෂන් එකට ගිහලා ඔය විදිහට ඔයා විත්ඩ්‍රෝ කරන amount එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට විත්ඩ්‍රෝ එක පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ සබ්මිට් කියන ඔප්ෂන් එක දෙන්න පුළුවන්.
ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඔතනදී මෙයාලා රිමයින්ඩ් එකක් දීලා තියෙනවා. ඔයා විත්ඩ්‍රෝ කරාට පස්සේ ඔයාට විත්ඩ්‍රෝ කරන්න තියෙන්නේ උදේ 9ත් හවස 6ත් අතර. ඒ වගේම විත්ඩ්‍රෝ කරාට පස්සේ පැය 72ක් අතරද ඔයාට බැංක් account එකටම මෙයාලා විත්ඩ්‍රෝ කරන amount එක දෙනවා කියන කාරණාවත් මම ඔතනදී පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මම විත්ඩ්‍රෝ එක කරාට පස්සේ සාමාන්‍යයෙන් පැය 12ක් වගේ කාලයක් ඇතුළත මට විත්ඩ්‍රෝ එක වෙන්න. ඉතින් එක එකනට එක වෙනස් වෙන්න පුළුවන්. පැය 72ක් ඒ කියන්නේ දවස් 3ක් 4ක් කාලයක් ඔයාට විත්ඩ්‍රෝ එක වෙනුවෙන් මෙයාලා ටයිම් දීලා තියෙනවා විත්ඩ්‍රෝ එක කරගන්න. ඉතින් හරි ඔය විදිහට තමයි ඔයාලට විත්ඩ්‍රෝ එක සරලවම මේ සයිට් එක හරහා උපයලා කරගන්න තියෙන්නේ. ඉතින් අපි දන්නවා දැන් සෝෂල් මීඩියා වල ගොඩක් ගත්තාම ගොඩක් මේ වගේ සයිට්ස් තියෙනවා. ඉතින් ඔයා ට්‍රේඩින් කරන්න ගියත් 1xbet ඔය වගේ ගොඩක් බෙටින් සයිට්ස් එතකොට සෑහෙන දේවල් තියෙනවා. අද වෙද්දි මෙන්න මේ විදිහට ඔයාලට ඉන්වෙස්ට් කරලා ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් විදි. ඒ වගේම ඉන්වෙස්ට් නොකර ඔයා කරන්න කැමති නම් මං කියවා වගේ ඉන්ටර්න් ඇවිල්ලා ඔයාට ඒ වැඩේ කරගෙන පාඩුව පැත්තකට වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉන්වෙස්ට් කරලා ඔයා ඉන්කම් එකක් ගන්න කැමති කෙනෙක් නම් ඔයාට මේ විදිහට ඇවිල්ලා සාර්ථකව ඉන්කම් එකක් දක්වා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි ඊළඟට අපි කතා කරමු මේකවා මෙම්බර්ෂිප් එකක් ගන්නවා නම් ඔයාට කරන්න තියෙන්නේ සරලව මෙයාලගේ මං ඔයාට වීඩියෝ එකට ගිහිල්ලා පෙන්නන්නම්. මෙයාලගේ මෙම්බර්ෂිප් එක ගන්නවා නම් මෙම්බර්ෂිප් 1 2 3 4 කියලා කැටගරි කිහිපයක් තියෙනවා. ඒවා මෙම්බර්ෂිප් එකක් ගන්න කොහොමද කියලා මං ඔයාලට පැහැදිලි කරලා දෙන්න මේ වීඩියෝ එකෙන් ඊළඟට. හරි අපි කතා කරමු දැන් කොහොමද මේ සයිට් එකේ වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හෝම් එකට ගියාට පස්සේ membership list එකක් දීලා තියෙනවා. ඉතින් membership list එකේ පෙන්නලා තියෙදි මේ වෙද්දි කට්ටිය withdraw කරලා තියෙන කට්ටිය සහ withdraw amount කොහොමද කියන එක 24 hours ඇතුළත. හරි ඔය විදිහට ගියාට අපිට බලා ගන්න පුළුවන් මේකේ membership කිහිපයක් තියෙනවා. ඉතින් membership 1 2 3 4 5 6 කියලා මෙයාලා කැටගරි කරලා දෙනවා. ඉතින් ඔයාලට මේකේ එක එක කමෙන්ට් තියෙන මුලින්ම 7500ක් ඔයා ඉන්වෙස්ට් කරනවා නම් ඔයාලට membership 1 එක යටතේ වැඩ කරන්න පුළුවන්. ඔයා රුපියල් 22500ක් ඉන්වෙස්ට් කරොත් ඔයාට මේක membership දෙක යටතේ වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට මුදල් amount change වෙනවා. ඉතින් change වෙන amount ඔයා ඉන්වෙස්ට් කරලා ඔයාට මේ site එක හරහා membership එකක් කරන් වැඩ කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරන්නම් මේකේ membership එකක් ගත්තට පස්සේ ඔයාට කොහොමද මේකේ rate යටතේ වැඩ කරන්න තියෙන්නේ. ඒකෝට දවසට task කීයක් හම්බ වෙනවද? ඒ කරුණු ටික අපි දැන් කතා කරමු. ඔයාට intern කෙනෙක් විදිහට වැඩ කරන්න ගියාට පස්සේ ඔයාට පේනවා ඇති උන්න ඔතන තියෙනවා වගේ profit එක ඔයාට ඉන්නේ සාමාන්‍යයෙන් daily task 5කට රුපියල් 50 ගානේ 250 තමයි දවසකට ඇඩ් වෙන්නේ. ඉතින් ඒ විදිහට ඇඩ් වුණාම ඔයාට දවස් 30ක් මේක වැඩ කරන්න වෙන්නේ නැහැ. මොකද ඉන්ටර්න් කෙනෙක් විදිහට වැඩ කරද්දී ඔයාට දවස් 2ක් maximum වැඩ කරලා amount එක withdraw එකක් දාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා M1 එක option එකට ගියාට පස්සේ ඔයාට බලන්න පුළුවන් 7500ක් ඔයා මේකට invest කරොත් ඔයාට මෙතනදී daily task 5ක් හම්බ වෙනවා රුපියල් 50 ගානේ 250ක්. ඒතකොට මාසයක් වැඩ කරාට පස්සේ තමයි ඔයා invest කරන ගාන withdraw කරගන්න පුළුවන්. ඉන්නේ රුපියල් 7500ක් විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට M2 එකේ 2500ක් invest කරලා ඔයාට දවසට task 10ක් set වෙනවා. ඉතින් දවසක task එක රුපියල් 75 ගානේ රුපියල් 750 set වෙනවා. ඔය විදිහට මාසයක් ගියාම 22500ක් හම්බ වෙනවා. ඒක දිගටම ඔක yearly කරොත් ඔයාට 273000ක profit එකක් ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ඔයාට බලා ගන්න පුළුවන් membership කිහිපයක් යටතේ මේ site එක හරහා වැඩ කරලා invest එකක් කරලා වැඩ කරලා හම්බ කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඔයාට membership එක දක්වා වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා අද ගෙනාපු site එකත් ඔයාට පැහැදිලි වෙන්න ඇති. ඉතින් invest එකක් කරලා මුදල් උපයන්න කැමති කෙනෙක්ට වගේ මේ invest එකක් නොකර මුදල් උපයන්න කැමති කෙනෙක්ටත් මේ site එක වැදගත් වෙන්නේ නැති. මොකද intern කෙනෙක් විදියට ඇවිල්ලා හරි ඔයාට පොඩි income එකක් හරි හදාගන්න තියෙන passive income එක මං හිතනවා ඔයාට මේ වෙලාවේ හැටියට ඒකත් වටිනවා කියලා. ඉතින් අන්න ඒ හින්දා තමයි මම මේ විදිහට මම මේ site එක try කරන ගමන් ඔයාට වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් වීඩියෝ එක ගැන ඔයාගේ අයිඩියා එක පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ site එකේ වැඩ කරලා තියෙනවා නම් ඒ වගේම ඔයාගේ යාළුවෙක් ඔයා දන්න වැඩ කරනවා නම් එහෙම නැත්නම් ඔයා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් අදට මම වීඩියෝ එකෙන් sign out වෙන හැමෝටම සුබ දවසක්. More inspiring, their brains rewiring, old thoughts they start expiring, they're never tiring, no now they feel the fight in them, they feel the fire sweep, take over entirely.